නත්තල් රෑ මම හිතුවා ඉන්ක්ලයින් රේල් එක ගන්න ෆෝල්ස් ළඟට යන්න. මොකද ඒක වෙනම අත්දැකීමක් වෙයි කියලා හිතුවා. ඉතින් ලයිට්ස් දාලා එක වෙනම ලෝකයක් වගේ තමයි පේන්නේ. නත්තල් වගේ විශේෂ දවස්වලට මේගොල්ලෝ ෆෝල්ස් වෙනස්ම කලර්ස් වලින් ඉලුමිනේට් කරනවා. ඒ වගේම ෆයර්වර්ක් ෂෝ එකකුත් තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම නයග්‍රා එන්න එක හේතුවක් වුණේත් මේ ෆයර්වර්ක්ස්. නත්තල් රාත්‍රියේ හින්දා අද වෙනදට වඩා සෙනග හුඟක් වැඩි. අන්න මේ ඉන්ක්ලයින් රේල් එකෙන් හවසත් ආව පල්ලෙහාට. ඉතින් උදේට වඩා සම්පූර්ණ වෙනස් පරිසරයක් දැන් තියෙන්නේ. ටේබල් රොක්. පේනවනේ ට්‍රැෆික්. මේ ටිකත් මට මේ ෆිල්ම් කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් එක විශේෂ දවසක්. ඉතින් ලෝකේ ගොඩක් දෙනෙක් බලන් ඉන්න දවසක් අද. හලෝ. ඉතින් දැන් අපි කෙලින්ම යන්නේ ෆෝල්ස් වලට. හරිම ලේසි. මෙතන shopping area එක. ඔන්න බලන්න. කොහමද මේ සද්දේ ෆෝල්ස් වල? වෙනම ලෝකයකට ආවා වගේ නේ. හුලං තියෙනවා. ඒක නිසා කියන්න බෑ ෆයර්වර්ක්ස් තියේද කියලා. ඊයේ රාත් මම ආවා. නමුත් ෆයර්වර්ක්ස් බලන්න අටට තියෙන ෆයර්වර්ක්ස් නමුත් තිබ්බේ නැහැ. මේ මොකද මේ ලංකාවේ වගේ නෙවෙයි. මෙතන හරිම අර කන්ඩිෂන්ස් එහෙම ඔක්කොම බලලා තමයි ඒගොල්ලෝ චුට්ටක් කලින් හුලං තියෙනවා නම් ඒගොල්ලෝ ඒක කැන්සල් කරනවා. ඒ වගේ දේවල් තියෙනවා. හරිම පුදුමාකාර හැඟීමක්. මේ තරම් සීතල රාත්‍රියක මේ ඇල්ල ළඟින් යන්න හිතෙන්නම නැහැ. කොතනට ගියත් කොයි පැත්තෙන් බැලුවත් මේක නම් හරිම අපූර්ව විස්මයක්.
දින 3ක් පුරාවටම නයග්‍රා ෆෝල්ස් ඇවිල්ලා සෝලෝ ට්‍රැවල් කරලා මේ සුන්දර නයග්‍රා ෆෝල්ස් අවට ඇවිදලා ඒ සුන්දරත්වය වින්දා. ඉතින් ඕගොල්ලොත් මාත් එක්කම මේ ගමනේ හිටියා කියලා මං හිතනවා. ඒ වගේම මම වගේම මේ ගමන ඔගොල්ලොත් විඳින්න ඇති කියලා හිතනවා. ඉතින් එහෙනම් තවත් සුන්දර ගමනකදී අපි නැවත හමු වෙමු. ආදරේ ගොඩක්.